විපස්සනා පරිකථා විපස්සනාවට අනුග්‍රහිත වූ ගාම්භීර සූත්‍ර දේශනාවලිය. සම්මා සම්බුදු සරණයි. විපස්සනාවට අනුග්‍රහිත වූ ගම්භීර සූත්‍ර දේශනාවලිය. විපස්සනා පරිකථා තවත් වැඩසටහනක් ඔබ වෙත පුදන්නටයි අප සූදානම් වන්නේ. අද දවසේ සාරගර්භ සදහම් සංග්‍රහයට මුල්වන මාතෘකාව වනුයේ විපල්ලාස සූත්‍රය ඇසුරෙන් විපස්සනා පරිකථා. අද වැඩසටහන සඳහා අප ආරාධනා කරා වෙනදා වාගේම මීත්‍රිගල නිස්සරණ වනයේ ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ඨානාචාර්ය සතිපාසල නිර්මාතෘ අතිපූජනීය උඩහිරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ වෙත. අප ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක පිළිගන්නවා, ආරාධනා කරනවා. අපි වැඩසටහන ආරම්භ කිරීම සඳහා පළමුවෙන්ම ආජීව අෂ්ටමක සීලය සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනත්තනි භික්ඛවේ අත්තාති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ තීති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ වැඩසටහන හරහා, මේ ධර්ම දේශනාවලිය හරහා ඉදිරියට යද්දී පුළුවන් තරම් බලන්නේ අපේ එදිනදා ජීවිතයට සම්බන්ධ කරගෙන එයින් ලැබෙන්න පුළුවන් ඒ විසුද්ධිය, ඒ උසස් වීම නැත්තම් ඔසවා තැබීම පුළුවන් තරම් සාක්ෂාත් කරගන්න. ඉතින් ඒ සඳහා මේ දේශනා පමණක්ම ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා හැම සතිವಾರයකදීම අපි පොඩි වේලාවක් ගන්නවා අපේ භාවනාවත් එක්ක මේක සම්බන්ධ කරන්න. ඉතින් අද පටන් ගන්නකොට මේ වගේ සුළු කාලයක් භාවනාව සඳහා යොදවලා අපි බැසගනිමු මේ ඉස්සරහින් තියාගත්ත මේ මාතෘකාවට.
නිසා මං සියලු දෙනාටම ආර්දනා කරනවා සුළු වේලාවකට වාඩි වෙලා භාවනා කරන්න වාඩි වෙලා සතිය පිටවන්න පුළුවන් පහසු ඉරියව්වක වාඩි වෙලා අපි සමස්තයක් වශයෙන් සාමූහික භාවනාවට පෙළඹෙමු. සියලු දෙනාට මේක සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරලා නිහඬ වෙනවා. හොඳයි අපි දවසේ අද ඉදිරියෙන් තියාගන්න හදන්නේ මේ අනත්තනි බික්කවේ අත්තාති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ ditthi විපල්ලාසෝති කියන මේ වාක්‍යය. ඒක මේ විපල්ලාස වෙන්න පුළුවන් ක්‍රම හතරෙන් තුන්වෙනි අංකයට තමයි මේ විපල්ලාස සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. මේ තුන්වෙනි අංකය අනත්තනි නැත්නම් ආත්මයක් නැත්තා වූ තැනෙහි ආත්මයක් ඇත්තේ යන මේ විපල්ලාසය. කෙනෙකුට සංඥා වශයෙන් ඇති වෙන්න පුළුවන්, චිත්ත වශයෙන් ඇති වෙන්න පුළුවන්, ditthi වශයෙන් ඇති වෙන්න පුළුවන්. නැත්නම් සංඥා, විඥාන, පඤ්ඤා කියන මේ මට්ට තුනේදීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට පරාසයක් තියෙනවා මේක දැන අඳුර ගන්න. ඉතින් ඒක විපල්ලාසයක් වෙන්නේ මේ ලෝකේ බොහෝ ආගම් වල එහෙම සදාකාලික වූ නොනැසෙන ආත්මයක් තියෙනවා කියන අදහසේ තමයි මේ ආගම් ගොඩක් ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් එහෙම වෙනුවට හුඟක් රැඩිකල් වාදී විප්ලවීය අදහසක් තමයි එහෙම දෙයක් ඇත්තේ නැහැ කියලා මේ ආගම් ගොඩක් ඇතිවීමට හේතු පාදක වෙච්ච නිජ භූමිය වෙච්ච ඉන්දියාවේදීම දඹදිව තලයේදීම මේ සිද්ධාර්ථ තාපස තුමා ප්‍රකාශ කරා. ඉතින් ඒ නිසා පටන් ගන්නකොට ඉඳලා මේ අවුරුදු 2600 හරහා අද වෙනකම්ම මේ අනාත්මය පිළිගන්නා පිරිස සුළුතරයක් මිස කවදාකවත් මහා බහුතරයක් වෙන්නේ නැහැ. ඒක අපි දත්තයක් විදිහට දැනගෙන ඉන්න ඕන. ඒ පළවෙනියෙන්ම ලෝකේ එකම එක නමයි මේ අනාත්මය පිළිගත්තේ ගෞතම සර්වජන් වහන්සේ. ඊට පස්සේ සුළු කාලයක් ඇතුළත 69ක් මේ தത്വයට එහෙම නැත්නම් මේ අනාත්ම தത്വයට සාක්ෂාත් කරන්න ශක්තිය ලැබුණා. එතෙන්දි තමයි ඉස්ලාම මේ ධර්ම දූත සේවාවේ යෙදුනේ මේ ලෝකයාට මේ දේ කියාගෙන ඇවිදින්න කියලා. ඒක ඉතින් සාමාන්‍ය බෞද්ධයෝ දන්න කතාවක් නේ. ඉතින් මේ විදියට ගිහිල්ලා අද මේ වෙනකොට අවුරුදු මේ 2000 ගණක් ඇවිල්ලා ඒ අතරමැද ඒ ශාසනයේ ස්වර්ණමය යුග පහු කරලා තියෙනවා. සමස්ත විශ්වයේ වශයෙන් ඒ වගේම ශ්‍රී ලංකාව වශයෙන් එහෙම පහු කරන යුගවල එහෙම තමයි ශාසනයේ බබලෝපු ඒ ස්වර්ණමය යුගවල
මේ පිළිගත් ඇත්ත ගොඩක් ඉඳලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේ කාලේ බොහොම මේට වැඩිය ආතතිය අඩු, අසහනය අඩු, ඒ වගේ මේ වගේ විශාල කෝලාහල නැති යුගයක්. ඉතින් යුගයේ නිසා මේ අනාත්මය පිළිගත්තද අනාත්මය පිළිගත්ත නිසා එවැනි ස්වර්ණමය යුගයක් ආවද කියන එක සලකා බලමින් පවතිනවා. ඉතින් ඒක නිසා පටන් අර ගන්නකොටත් අපි දිගට පවත්වාගෙන යනකොටත් ආත්මයක් ඇත්තේය කියන බහුතර මතේ තමයි අපි ඉපදිලා අපි සංස්කෘතික ගත වෙලා තියෙන්නේ. ඉතින් අතරමැදදී අපිට මේ පණිවිඩය හම්බෙච්චාම අනත්ත නිබිකවේ අත්තාති සංඥා විපල්ලාසෝ දිට්ඨ විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ කියලා ඇහෙනකොට අපිට ඒක ඇහෙන්නේ බණක් එනතම් වලාකුළු වලට උඩින් තියෙන එකක් අපිට මේක කොහොමද ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් ඒ අර අදහස ඒක නිකන් දේව මතයක් එහෙම නැත්නම් වලාකුළු වලට උඩින් තියෙන එකකට සම්බන්ධ වෙන්න බෑ කියන අදහසෙන් තමයි අන්ධ පෘථග්ජනය ගත කරන්නේ. ඒක ඉතින් එච්චරම ප්‍රශ්නයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ව්‍යාප්ත වෙන්න නැත්නම් පැතිරෙන්න. ඒ සඳහා කෙනෙක් මේ සූතමේ වශයෙන් මේක අහලා ඒකත් වෙන්න පුළුවන්ද බැරිද කියලා චින්තාමේ වශයෙන් ණය විපස්සනාවට අන්වේ ඥාන වශයෙන් අනුමාන වශයෙන් කල්පනා කරලා අපි හිතමු අර දීඝ කතාව කෙටි කරන්න ඕන නිසා මේක අත්දා බලන්න ඕනයි කියලා. මේ ඇසු කට්ටියකින් එහෙම හිතපු කට්ටියමින් ඉතාම සුළු පිරිසකට තමයි මේක අත්දා බලන්න හිතෙන්නේ. එහෙම පටන් ගත්ත කෙනාට අනාත්මය කියලා පිළි අරගෙනම පටන් ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේත් කොන්දේසි දාන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ භාවනා කරන අයටත් නැති අයටත් තියෙනවා ඒක සම්බන්ධව මේ කොහොමද අපි මේකට පිළිපදින්නේ කියලා. අපිට දැනට ආත්ම සංඥාවේ තමයි කටයුතු කරන්නේ. අපි එහෙව් පටන් අරන කවදද මේ අනාත්ම සංඥාව මෝදු වෙන්නේ? එහෙම නැත්නම් මේ ටිකක් හරි හෝ බොහෝ වශයෙන් හෝ අපි ළඟ තියෙන අනාත්ම සංඥාව අඩු ගතිය සහ ආත්ම සංඥාවේ වැඩි ගතිය අපි මේ භාවනාදී වැඩපිළිවෙලට නුසුදුස්සම් කරනවාද කියන ප්‍රශ්නය විශාල වශයෙන් බෞද්ධයන් තුළ හිතේ හොල්මන් කරන ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා උග දෙනෙක් මේ භාවනාවට පෙළඹෙන්නේ නැහැ. මට ඒ තරම්ම ආත්ම සංඥාව තියෙනවා. මට ඒ තරම්ම තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා කරගන්න බැරි වෙයි කියලා. නමුත් හොඳට ධර්මයේ පීරලා හොයලා බලනකොට පේනවා ඒක එච්චරම සීමාකාරී සාධකයක් නෙවෙයි. එහෙම වුණත් මේක කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට මට ඇතිවෙච්ච අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ ඒ අභියෝගාත්මක ක්‍රමේදී භාවනාවට බැසගත් ආධුනික යෝගාවචරයට කියනවා අපි උපකල්පනයක් කරමු ආත්මයක් තියෙනවයි කියලා ඒක ඔප්පු කරන්න උත්සාහ කරන්න කියනවා. ඒ සාමාන්‍යව විද්‍යානුකූල පරීක්ෂණ වල කරනවා අපි null hypothesis එකක්. එහෙම නැත්නම් නාස්තික උපකල්පනයක් දාලා ඒ නාස්තික උපකල්පනේ ඔප්පු කරන්න උත්සාහ කරනවා. කරන සැරේ පරදිනවා. මොකද ඒක නාස්තික උපකල්පනයක් නේ. ඉතින් ඒ පෙරදීම 95% ගියාට පස්සේ සංඛ්‍යානයේ අනුව ඒක බොරුවක් කියලා ඔප්පු කරනවා. ඉතින් අන්නේ වගේ නාස්තික උපකල්පනයක් දීලා ඒක බොරුකරනද එහෙම නැත්නම් ඒක අසත්‍යක් බව හෙළි කිරීමට ගන්න ප්‍රයත්නයක් කියන්න පුළුවන් විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒ නිසා අපි කාය කියන නැත්නම් මේ ජීවත් වෙන කාය කියන දේ අඩියෙන්ම තියෙන නැතුවම බැරි තියෙන ආත්මේ වෙන්න පුළුවන් කාය සංස්කාරයෙන් වෙන් කරගන්න. කායක් පවතිනකොට පණ තියෙන කායක නැතුවම බැරි අත්‍යන්ත වූ සලක්ෂණය වැදගත්ම දේ මොකක්ද කියලා හුඟා ගවේෂණය කරපු සර්වචන්නාංශය තමයි අපිට කියලා තියෙන්නේ කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස ප්‍රසවාස දෙක කියලා. ඒක නිසා කියනවා දැන් ආත්මේ තියෙනවා නම් ඕකනේ තියෙන්න ඕනේ. ඒකනේ නැතුවම බැරි දෙය. අපි සාමාන්‍යයෙන් නිකන් පවතින බුද්ධ ශාසනයේ දැනුම මත කියනවා හිත තියෙන්නේ හෘදේ වස්තුවේ කියලා. ඒක තමයි සාමාන්‍ය තේරවාදයේ ඒක බුදු මතේවත් දිගට වැඩි කරන මේ අත්නෝමති වශයෙන් අපේ අටුවාචාන් වහන්සේ හෙළි කරන දේ. බටහිර බුද්ධහම ගියාට පස්සේ ඒගොල්ලෝ මේකට අභියෝග කරා. හෘදේ වස්තුව වෙන්න බෑ ජීවිතේ පැවැත්මට වැදගත්ම කොටස මොලේ කියලා.
මේ කාලයක් මේ තරන්දි මේ අදහස තිබුණා. ඊට පස්සේ මේ හෘද වස්තු මාරු කරන්න පුළුවන් කමක් තිබුණානේ. හදවතටම ඇවිල්ලා ලේ මාරු කරන්නත් පුළුවන් වුණානේ. නැත්නම් අර මනුස්සයාගේ රුචි අරුචිකම් වෙනස් වෙන්නේ නැහැ. හෘද වස්තු මාරු කරත් ලේ මාරු කරත්. ඒක බටහිර පැත්තට බර වුණා අදහස. බටහිරයි ඊට පස්සේ තව එකක් කිව්වා මොලේ තමයි මේක තියෙන්නේ. හිත මොලේ මාරු කරන්නත් බෑ, හිතන්නත් බෑ. මොලේ මාරු කරොත් ඒ ජීවිතේ පවතින්නේ නැහැ කියලා. ඒක කාලයක් මේක තහවුරු වෙලා තිබුණා. මොලේ කියන එක ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න බෑ, මාරු කරන්න බෑ කියලා. ඉතින් මේ ළඟදී දවසක මාස නෙවෙයි දැන් අවුරුදු ගාණක් වෙනවා. ඔය මෙක්සිකෝ වල රිසර්ච් එකක් කරලා මේ ශරීරයේ තියෙන කොඳු ඇට පෙළේ වගේ තියෙන අස්ථි මේ ඇට මිදුළු කියලා જાතියක් තියෙනවානේ. අන්නේ ඇට මිදුළු ටිකක් ප්‍රවේශමෙන් අරගෙන එයාගෙම කුඩා මොලේට ඒ ඇට මිදුළු පොම්ප කරා ඒවා මේ ජිලියක් වගේ එකක්. පොම්ප කෙරුවේ මට මතක විදියට දන්න විදියට මේ ඩිමෙන්ෂියා එහෙම නැත්නම් ඒ වගේ මානසික ලෙඩ තියෙන අයට පොම්ප කරාට පස්සේ පළවෙනි දේ තමයි ඒගොල්ලන්ට විද්‍යාඥයන්ට දැනගන්න ඕනේ එහෙම මාරු කරන මැරබෝන් ඇට මිදුළු මොලේදී ආයේ පණ එයිද මොලේ මේක ප්‍රතික්ෂේප කරයිද කියලා. ඉතින් මුල් පරිශ්‍රණයේදී දැක්කා එයාගේම ඇට මිදුළු නිසා ඒක මොලේට පිළිගන්නවා. ඒක පිළිගත්තට පස්සේ මොන වගේ වෙනසක් ඒ ලෙඩාට දුර්වල මනසක් ඇති කෙනාට කරන්න පුළුවන්ද කියලා බලන එක මම දන්නේ බොහොම පොඩ්ඩයි. මම හිතන්නේ ඒවා දැන් දිනු වෙලා තියෙනවා කියලා. එතකොට පේන්න පටන් ගත්ත මොලේ සම්පූර්ණයෙන් වෙනස් කරන්න බැරි වුණාට මොලේ කොටස් වෙනස් කරන්න පුළුවන් කියලා. එතකොට යාගේ රුචි අරුචිකම් වෙනස් වෙනවද? යාගේ පෞරුෂත්ව ලක්ෂණ වෙනස් වෙනවද? මේවා තමයි මිනිස්සු හොය යන්නේ. මොකද්ද මානව මනසක අත්‍යන්ත වූ ලක්ෂ්‍ය කොහෙද තියෙන්නේ කියලා. ආසියාකරයේ උඟ දිනෙක තේරවාදී සම්ප්‍රදාන කුල පිළිගන්නව හෘද වස්තුව කියලා. බටහිර අභියෝග කරනවා නෑ මේක මොලේ කියලා. ඉතින් ඒ වගේ තමයි පණ තියෙන කයක නැතුවම බැරි දේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා පාරමිතා පුරන කාලේ බෝසතාණන් වහන්සේ නමක් විදිහට හෙව්වා. ඔයලා තමයි මේ හුස්ම ටික හොයාගත්තේ. දැන් යෝගාවචරයට කියන මේ හුස්ම අරගෙන ඒවා කපලා කොටලා කීතු කරලා බලන්න මේ හුස්ම ඇතුලේ ආත්මයයි ගන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. හුස්ම ගන්න ආස්වාද ප්‍රස්වාස දෙක සම කරලා බලන්න. නැත්තම් විසම කරලා බලන්න. ආස්වාසෙත් මුලැමැදාක බලන්න. ඊට පස්සේ ආස්වාසයක් ඇතුලේ අක්ෂ ගානක් පුංචි ආස්වාස තියෙනවා. මේවත් වෙන් කර බලන්න මේකේ මොකක්වත් තියෙනවද කියලා දකින්න බැරි ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දෙයක්. ඉතින් මේ යෝගාවචරයේකට ඒ ආනාපානෙ මුලිච්ච කරගෙන ආනාපානෙ හැම අංශුවක් පාසාම පරීක්ෂා කරන යනකොට තේරෙනවා මේකෙනම් එහෙම ආත්මයයි ගත යුතු දෙයක් නැහැ කියලා. ඒත් යාට අනාත්මේ සාතික වේද තේරුම් ගනිද කියන්න බෑ. හැබැයි පරිශ්‍රණයේ අමුද්‍රව්‍ය ටික ලෑස්ති අත්දකින් පිට ලෑස්ති. ඊට පස්සේ මානවයට තියෙනවා හිත කය කියන දෙක එහෙම නැත්නම් නාම රූප කියන දෙක මේ කය සාහිතනේ. නමුත් අතරමැද මානවයට තියෙනවා වචනේ කියලා එකක්. වචී ద్వාරේ කියලා එකක්. ඒකේ අත්‍යන්තම නැතුවම බැරි කාරණා මොකද්ද කියන එක චුල්ල වේදාල සූත්‍ර වලගේ පෙන්නනවා විතක්ක ਵਿਚාර දෙක කියලා. ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙකත් හොඳට පරීක්ෂා කරන්න කියනවා. මේකේ ওই වගේ මදයක්, සාරයක්, ගොබයක්, හරයක් තියෙනවා කියලා. ඒකෙත් තින් බලන්න යනකොට එහෙම අවුෙන්නේ නැහැ. ඊට පස්සේ හිත කියන එකේ සංස්කාර විදියට පෙන්වන්නේ චිත්ත සංඛාර, වේදනා, සංඥා. චෛතසික දෙකක්. විතක්ක ਵਿਚාර කියන්නේ චෛතසික දෙකක්. ඒකත් පුළුවන් තරම් බලන්න කියනවා. නමුත් ඒක හරිම අමාරුයි. මොකද හේතුව අපි බටහිර මනෝවිද්‍යාව බලන උඩ යටිහිත කියලා කියන්නේ. ඒක අපිට පේන්නේ. අපි මේ ඉන්නේ කාම ලෝකේ ඉන්නකොට අපිට පේන්නේ මේ මතු පිට තියෙන ටික විතරයි. නමුත් භාවනා කරලා විපස්සනාට ගිහිල්ලා බලව විපස්සනාට ගියාට පස්සේ අපිට මේ යටිහිත නැත්නම් මේ ගොඩ නැගිලි යට තට්ටු වගේ එකට බැස ගන්න පුළුවන් වෙනවා මේ සංඥා වේදනා වැඩ කරන හැටි. එතෙන් ගියාට පස්සේ කය තරම්වත් වචනේ තරම්වත් ඒකට මම කියා ගන්නවත් මගේ කියා ගන්නවක්වත් ආත්මය කියා ගන්නවත් බෑ. මොකද මේ සංඥා වේදනා අපි ඔක්කොගෙම නිකන් සමානව වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි තාම හම්බ වෙලත් නැහැ. වෙන් කර ගන්නත් බෑ. ඉතින් බලනකොට මේ කය වචන හිත කියන මේ තුනේම හොඳට පිරිසිදු බලන්න ගියොත් කැන්දේ ගල බේරන්නා වාගේ
ඒක තුල මේ ආත්මයකට ප්‍රතිෂ්ඨාවක් හෝ ආත්මයකට නිමිත්තක් නිදර්ශනයක් යෝගාවචරුන්ට හම්බ වෙන්නේ නැති නිසා නිවනට නමක් දාලා තිනවා අපපතිත්තං අනාරම්මණං කියලා. එහෙම ආත්මයකට බැස ගන්න ප්‍රතිෂ්ඨාවක් මේ කය වචන හිත තුල නැහැ. නැහැ කියලා මේ වචනේ කිව්වට මේක එක එකනා අත්දකලා බලන්න ඕන එකක්. ඒක තියෙනවා නිදර්ශනය කරලා පෙන්වන්න බෑ කියලා කියනවනම් ඒකත් අපි කියනවා වෙන්න බෑ කියලා. ඒ නිසා බුදුරජාණන්සේ නිවන හඳුනන්නේ අපපතිත්තං අනාරම්මණං කියලා. පිහිටපු තැනක් නැහැ. පෙන්වන්නට ලකුණක් නැහැ කියලා. ඉතින් මේ ඔක්කොම වැටෙන්නේ গুপ্ত විද්‍යාවට. ඔක්කොම වැටෙන්නේ ගුඪ ධර්ම වලට. ඉතින් ඒ නිසා කියනවා මේව අපිට තේරෙන්නේ අපි මේ එදිනදා පහන් කැලලක් හොයාගන්න මේ දඟලන වෙලාවේ අපිට ওই ගැඹුරු ධර්ම තේරෙන්නේ නැහැ කියලා උගව දෙනෙක් මේ පැත්තට යන්නේ නැහැ. නමුත් විපස්සනා පරිකතා කියනකොට අපි ඊට වැඩිය මේක ගැන හොයපු ඊට වැඩිය මේක ගැන කාලය යොදන්න පුළුවන් අයට තමයි ආමන්ත්‍රණය කරන්න බලන්නේ. ඒක සාධාරණද නැද්ද කියන මම දන්නේ නැහැ. කෙසේ නමුත් එහෙම බලනකොට එහෙම කය කියන එකේ තුඬු තුඬු කරලා බැලුවත් වචනේ කියන කඩ කඩ තුඬු තුඬු කරලා බැලුවත් හිත කියන කඩ කඩ බැලුවත් එහෙම අහුවෙන්න දෙයක් නැහැ. ඉතින් මේ අහුවෙන්න දෙයක් නැති වෙනකොට ආත්මයක් ඇතයි කියාගෙන ඒක පෝෂණය කරන්න දඟලන කෙනාට ක්ලාන්ත ලකුණු පහළ වෙනවා. වක්කාර ලකුණු පහළ වෙනවා. මම මෙතෙක්කල් මේ තියෙනවයි කියලා රැකගෙන ආපු දේ නැත්තම් ඒක පෝෂණය කරන්න ගියදී ඇත්තට තියෙනවද නැද්ද කියලාවත් බලලා නැහැ. ඉතින් ඒ කෙනාට පුළුවන් ද තිබුණත් ඒක පෝෂණයක් කරන්න අරසාවක් දෙන්න. තියෙනවද නැද්ද කියලා බලලවත් නැහැ. මනුස්සයා ඒ තරම්ම අන්ධ භූතයි. මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ආත්මය රකින්න තමයි හදන්නේ. මේ වන්දියට මගේ ආත්මෙන් බැදලා ඉන්න ගෑණිත් රකින්න හදනවා. නැත්නම් මිනිහත් රකින්න හදනවා. දරුවොත් රකින්න හදනවා. මේ ගෙදෙට්ට මරගාති. Tamanටවත් තියෙනවද කියලා දන්නේ නැහැ. අනිතව රකින්න හදනවා. ඉතින් ඒ කාන්තේම අසාර්ථකයි. ඒ කාන්තේම බලාපොරොත්තු සුන් කරන සුළුයි. එහෙව් බලාපොරොත්තු සුන් කරපු මිනිස්සෙකුට මේ ආත්මයක් නැහැ කියලා බලන්න හෝ බලලා ඒකට අදාළ තොරතුරු ලැබුණොත් මේ මිනිස්යාට මානසික අසහනයක් ඇති වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒක නිසා ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒ අනත්ත් සංඥාව විස්තර කරන්න දීපු සත්‍යානුපස්සන පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ බ්‍රාහ්මණයෙකුට බුදුචාන් වහන්සේ විසින් මේ අනාත්මය පිළිබඳව දේශනාවක් කළා තියෙනවා. ඒ හිතව පිළිතුර හොඳටම කාරණාව තේරලා තියෙන බමුණට. මොකද එයා ත්‍රිවේදේම දන්නවනේ විස්තර ඔක්කොම දන්නවා. ඒ මනසට ඇති වෙච්ච තිගැස්ම නැත්නම් ඇති වෙච්ච කම්පැනි කොච්චරද කියනවනම් ගෙදර දූවගෙන ගිහිල්ලා ලොකු පුතා බදාගෙන ඇඬවලු අනේ පුතේ මේකේ ආත්මයක් නැහැ කියලා කියනවනේ කියලා. ඒ මනසට බන තේරිලා. නැති කට්ටියට තමයි ඉතින් බුදුහාමුදුරු මොනවා කිව්වත් අපිට වැඩක් නැහැ නේ. අපි ගෙදර ගිහිල්ලා අද රැයට කන්න තියෙන මොනවද කියලා බලන්න ඕනේ. ලිපට ලිග්ගල් තුනක් තියෙනවද කියලා බලන්න ඕනේ. දාහන්න දර තියෙනවද කියලා බලන්න ඕනේ. පාන් තියෙනවද කියලා බලන්න ඕනේ. එච්චරනේ බලන්නේ. අර වුණාට තේරිල්ල සැර නිසා තමයි බදාගෙන ඇඬුවයි කියලා කියන්නේ. ඉතින් දිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරුන්ට බුදුරජාන් වහන්සේ ඉපදිලා සබ්බේ ධම්මා අනාත්තාති කියලා කියනකොට සහලවනලු දිව්‍ය ලෝක. මොකද ඒගොල්ලෝ ඉවගේ තාහුරු කරගෙන පట్టල වෙලා අනිකුත් දෙවිවරුත් පාලනය කරගෙන නිකන් දේව ලීලාවෙන් ඉන්නේ මැරෙන්නේ නැහැ කියන අදහසින්. නැත්නම් ඊයත්න්න බුරු කරන්න බෑ. සරුවචනාංශේ නමක් පහළ වෙලා මේ භූමිකම්පා වෙන විදිහට කියනවා සබ්බී ධම්මා අනාත්තාති කියලා. ඉතින් දෙවිවරුන්ට පුදුම මේ දෙගිඩියාවකට එනවලු මේක ප්‍රතික්ෂේප කරන්නත් බෑ පිළිගන්නත් බෑ මොකද අනික් දෙවියන් අතර මෙයා ඉන්නේ සදාකාලික දෙවි කෙනෙක් වගේ. ඉතින් ඒකට බුදුරජාණන්සේ සඳහන් කරනවා රජුරුවන්ගේ ඇත්ගාලේ ඉන්න මංගල හච්චිරාජයා ඉතින් මොන දෙයකටවත් සැලෙන්නේ නැති රජෙක් පිටේ ගිනියන තරම් හොඳ ඇතෙක් නැත්තම් රජුරෝ නගින්නේ නැහනේ. ඉතින් යතාට වෙනම යහන් අරේ මේ හදලා තමයි තියෙන්නේ. වෙනම ඇත්ගොව්වෙක් ඉන්නවා. ඉතින් බොහොම හොඳට කණ්ඩ බොණ්ඩ දීලා හදනවා. නමුත් ළඟ කැලේක ඉන්න සිංහයෙක් දවස් 7ක් විතර ගල්ලේනේ ඉඳලා නැගිටලා අතපය දිගෑරලා ඈනුවක් කැරලා තුන් නඩේ තියනාද නදනකොට කුරුල්ලෝ අහසට පියාපයින්නවලු.
බිල් වල ඉන්න සත්තු බිල් ඇතුළට රිංගනවලු. වතුරේ ඉන්න සත්තු වතුරට බහිනවලු. මොකද දන්නවා ඊගාට මොකා අහුනත් මරාගෙන කනවා. ඉසින් යට ඒකේ සීමාවක් නැහැනේ. ඒ සද්ද ඇහෙනකොට අත්ගාලින මඟුල ඇතුළත් පස කකුල් දෙක ඈත් කරලා එදා කාපු කොළ බොක්ක එළියට යනවලු. මේ සිංහය આવුත් ඉවරයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ සිංහ නද මේ අනත්තනි භික්කවේ අත්තාති කියලා මේ නද ඇහෙනකොට සහලවන්නේ නැති කෙනෙක් නැහැ. ඒ නිසා Hindu ආගමේ සඳහන් කරලා තියෙනවා ගියොත් බුදුරජාණන් වහන්සේට පහත් කළ සරකන්න එපා වැදපන්. හැබැයි මූණ දිහා බලන්න එපා වශී වෙනවා කියලා. ඒගොල්ලෝ බුදුහාමර කියන්නේ විෂ්ණුගේ 9 වෙනි අවතාරය කරගෙන වැඳගෙන ඉන්නවා. ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි මේ කියන දේ පිළිගන්නත් බෑ. මොකද ඒකට වවාගෙන කන්න බෑනේ ආගමක්. ඉතින් මේක බුද්ධ ආගමට බලපාලා තියෙන හැටි මේ බුද්ධ ආගමක් මේ ආත්ම සංඥාව හෝ අනාත්ම සංඥාව ආත්ම කියන දේ හෝ අනාත්ම කියන දේ කොයි එකක් පිළිගන්නද කිව්වොත් හොරාගේ අම්මයින් පේන අහන්න ඕනේ නෑනේ. නිසා බුද්ධ ආගමෙන් බුදුහාමර පහළ වෙන්නේ ඉස්සල යුගයේ තිබුණ විදිහේ පටලැවිල්ලක් තියෙනවා. ඒ නිසා මේ වගේ ධර්ම මේ අනාත්මේ ආත්මයන් සංඥා විපල්ලාසය ඇති කියන බණ කියන්නේ නැති එක ලාභයි. කියලා තේරෙන්නේ නැති එක තේරෙනවා. මොකද තේරුම් ගත්තොත් එයාට එහෙම මේ පැවැත්මක් ගැන හිතන්න බෑ. ඉතින් ඒක නිසා මේක බරපතල ප්‍රශ්නයක්. මෙහෙම නැත්නම් ඒක නිසා කියනවා බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සල්ලා නැත්නම් පූර්ව බුද්ධ ශාසනයේ පවා අනිච්ච දුක්ඛං තේරිලා තිබුණා. බුදුජාණන් වහන්සේ අපිට දීපු මානව පරිහාත්‍යාසේ පරිණාමයේ වැදගත්ම දේ තමයි මේ අනාත්මෙහි ආත්මය තියෙනවා කියන මනුස්සයා මේ පටලවාගෙන ඉන්න දේ. ඉතින් ඒක ප්‍රධාන ගැනීම වශයෙන් සඳහන් කරන ත්‍රිලක්ෂණයේ අවසානයේ සඳහන් වෙන එක. ඉතින් මේ නිසා බෞද්ධ ආගමේ නැත්නම් භාවනා කරන අය මේ අනාත්මය කියන එකෙන් පටන් අර ගන්න හදනවා. ඒවනම් කවුද සිල් ලකින්නේ? එවනම් කවුද භාවනා කරන්නේ? එවනම් කොහොමද සතුම් මෙරීමක් වෙන්නේ? එවනම් කොහොමද හොරකමක් වෙන්නේ? එවනම් කොහොමද කාමීත්‍යාචාරයක් වෙන්නේ? ඉතින් ඒ නිසා එතනින් පටන් ගන්න බෑ. මොකද කරගෙන යනකොට අර හුස්මක් පාසා කඩ විභජනය කරගෙන විසිතුරු කරගෙන පතුරු ගහගා තුඬු කර බලන්න ගියාම ඒකේ මොනවත් නැහැ කියලා දැනනකොට යෝගාවචරයට ඉබේම නිින්දට වැටෙනවා. යෝගාවචරයට එපා වෙනවා. ඇයි මේ උපකල්පනයේ බොරු වෙනවනේ. අපි පටන් ගන්න ගත්ත උපකල්පනයකට නල් හයිපොතීසිස් කියලා කියන්නේ ඒක නාස්තික උපකල්පනයක්. ඒක බොරු වෙන එක යෝගාවචරයට දරා ගන්න බෑ. ඒ නිසා මූලධර්මකාරීන්ට ඒක දරා ගන්නත් බෑ. භාවනා කරනකොට ඒක පරිණාමයක් සිද්ධ වෙන්නේ ඉවොලූෂන් එකක් ඒක සිද්ධ වෙන්නේ. ඒකට අවුරුදු 7ක් විතර යන්න ඉඩ තියෙනවා කියලා වැඩිම වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. නමුත් හුඟ දෙනෙක් අපි සංසාර වශයෙන් ගොඩක් පින් කරලා ඇතිනේ. ඒ නිසා ඉච්චරම යන්නේ නැතුවත් මේක තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඒ තේරුම් ගන්නකොට සිදුවෙන ඒක ඇති වෙන වෙනස තමයි ඒ තේරුම් ගන්න එක්කනාට ඒ තේරුම විස්තර කරන්න මේ භාෂාව මතුවෙනවා. මේ භාෂාවෙන් එහාට ගිය දෙයක් මේ කතා කරන්නේ. ඒ වගේම අපි පෙන්වන්න හදන සීමාවල් වැට කඩලු වැට කොටු බැමි මොනක්වත් ඒකේ හිටින්නේ නැහැ. ඒ වගේම අවබෝධ කරන එක්කනත් එතකොට ඒක විසින්ම නැති කරලා දාලා. ඒක අවබෝධ කරන පුද්ගලයෙක් ඉතුරු වෙන්නේත් නැහැ. නිසා කොච්චර අනාත්මය අවබෝධ කරත් පාටියක් දාන්න හම්බෙන්නේ නැහැ කියලා කියනවා. මොකද ඒ කරන එක නෑ වෙනකොට ඉවරයි. ඉතින් ඒක තව කෙනෙකුට ඒත්තු ගන්න ගන්න බැරි නිසා මේ කෙනා ගොළුෙක් බාටපත් වෙනවා. කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එහෙම ගොළු බුද්ධට තමයි අපි පසේ බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේට අවබෝධ කරගන්න පුළුවන් කවදාකවත් කාටවත් ඒක කියලා දෙන්න බෑ. මොකද සම්මා සම්බුද්ධ කියලා කියන්නේ ඊට වඩා විශාල වෙනසක්. සම්මා සම්බුදුරජාන් වහන්සේට ඒ සඳහා පේ වෙලා පෙළ ගැහිලා ඉන්න කෙනෙකුට ඒත්තු ගන්නලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි ඉස්ලාම 69කට මේක තේරුම් කරලා දෙන්න පුළුවන් වෙනකොට බුදුදහමේ ධර්ම දූත සේවාවට යෙදුවේ. ඉතින් මේ කොහොමද මේක යෝගාවචරය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ? ඒක හරීම විප්ලවීය හරීම රැඩිකල් වාදී වැඩක්. එයාට පටන් ගන්නකොට අනාත්මයි කියලා පටන් අරගත්තොත් දාන සීල සමාධි භාවනා කියන තුනම කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම ඉන්නවා මම පින් කරනවා. මම ඉන්නවා මම සිල් රකින්නවා.
මම ඉන්නවම සමාධිය වඩනවා කියන තැන දක්වා තමයි යන්නේ. එහෙම තමයි අපේ භාවනා ශාසනය හැදිලා තියෙන්නේ. නමුත් විපස්සනා පරිකතාවට එනකොට නැත්නම් විපස්සනාට අනුග්‍රහිත වෙනකොට එහෙම කෙනෙක් එහෙම තැනක් එහෙම පෙන්වන්න පුළුවන් නිදර්ශනයක් තියෙනවද කියන එක බරපතල ප්‍රශ්නයක්. මේ 2500 බුද්ධ ජයන්තියට එනකොට මේවා සේරම වැලිලා තිබුණේ. ත්‍රිපිටකයත් හරියට තිබුණෙත් නැහැ, පන්සලක් හරියට තිබුණෙත් නැහැ, හාමුදුර කෙනෙක් හරියට හිටියෙත් නැහැ, පැවැත්මක් තිබුණෙත් නැහැ. සම්පූර්ණයෙන්ම අපේ අම්මලාගේ අප්පච්චිලාගේ යුගයේ ඒ ඇති වෙච්ච බුද්ධ ජයන්තිය එනකොට ඔක්කොම ඉවරලා තිබුණා. බුද්ධ ජයන්තියෙන් පස්සේ පුනරුද්ධයක් ආවා. ඒ පුනරුද්ධිය ආවට පස්සේ අපේ ලංකාවෙත් තිබුණේ නැහැ උපසම්පදාවක්වත් සංඝ પરම්පරාවක්වත් භාවනාවක්වත්. ඉතින් මෙව අපි සියාම දේශයෙන් බුරුම දේශයෙන් අරගෙන ආවා. එතකොට ඊට ඉස්සෙල්ලා අපි තමයි සියාම දේශයට නැත්නම් සියන් රට නැත්නම් තායිලන්තෙට බුරුමට යවලා තියෙන්නේ. නමුත් අපේ එක සම්පූර්ණයෙන්ම ගිලිහි ගියා. ඊට පස්සේ ආයසරයක් බුරුම රටින් බුද්ධ ජයන්ති පදනම් කරගෙන ලංකාවට භාවනා ගුරුවරු ගෙනල්ලා කටයුතු කරනට ඒක ඉස්සෙල්ලාම අත්වල අල්ලගත්තේ අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඒ ආපු ස්වාමීන් වහන්සේලාම ඥානාරාම ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා දැන් ඔබ වහන්සේට තව කෙනෙකුට යමක් කියලා දෙන්න පුළුවන්කම තියෙනවායි කියලා. ඒ ඇති වෙච්ච ආයතන තමයි ඔය කඳුබඩ භාවනා මධ්‍යස්ථාන වගේ දේවල්. ඒ නිසා අපි ඉපදෙන්න ලෝකයේ තියෙනකොට අර නැති වෙච්ච ගංගාවක් ගිහලා වැලිතලාවක බීගන වගේ තිබිච්ච දේ ආයේ පොඩ්ඩක් එතමනේ එන්න පටන් ගත්තා. නමුත් ඒක සාක්ෂාත් කරන්න බැරි මේ ඉහාත්ම මේව නැත්තම් බලාකුළු වලින් එහා පැත්තේ තියෙන එකක් කියන මට්ටමේ තමයි මගේ පුංචි කාලේ ගත වුනේ. අවුරුදු 25ක් විෂයක් යනකම් මම පුළුවන් තරම් බැලුවා සත්තු මරපුවාම පව් සිද්ධ වෙනවද කියලා. මට කිසිම පවක් තේරුනේ නැහැ. හොරගම් කරාට පව් සිද්ධ වෙනවද කියලා මම කිසිම අණ්ඩක් කැඩුන්නේ නැහැ මගේ. ඔක්කොම කඩ කඩ බැලුවා මොකක්වත් වෙන්නේ නැහැ. ඒක නිසා නිකන් කොළු ජීවිතේ මේ බුද්ධ학මට බය වෙන්න දෙයක් නැහැ නේ. මේකක් නැහැ නේ. කීකියා ඉන්නකොට තමයි ওই ධම්මික ස්වාමීන් වහන්සේ මට හම්බෙලා බෝලා වාගේ කාලකන්ණි જાතියක් මුළු ලෝකෙම නැහැ. මෙච්චර ලස්සන ධර්මයක් තියේදී එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒකට යන මාර්ගේ. දෙමෙන්න තේ ඒක කරනවා කිව්ටි මමත් හිටියේ ඒ බෝට්ටුවේම තමයි. මම කමටත් එම් බණින්න නම් වටිනවා. ඒ මොකද මම තිබුණේ නැහැ බුද්ධ학මට බයක් ගෞරවයක් තිබුණේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට අනාත්මය කියලා දෙන්න ආවේ නැහැ. ඌ දක්ෂව දැන් විශ්වවිද්‍යාලය දක්වා අවිල්ල තියෙනවා. එළියට ගිහම ලස්සන කෙල්ලෙක් උඩ බඳින්න පුළුවන්. හොඳ රස්සාවක් කරන්න පුළුවන්. ඔබ කීන්දයක් ඕන කෙනෙක් අහයි ඔබ විනාසයි. ආයෙමට කවදාකවත් හම්බෙන්නේ නැහැ විපස්සනාවක් කරන්න. ඒක නිසා මේක කරන්න ඕනේ නම් ඔය එකම දෙයකටත් අහු වෙන්න එපා. ඔබ අනාත්මය පිළිගන්නත් ඒවා නිකන් සතිය වඩපන්. ඉතින් කොහොමද මන් දන්නේ මට හිතුණා මේක කරලා බලන්න ඕනේ කියලා. ඒත් මට අවුරුදු 8ක් විතර ගියා. අඩු ගානේ මේ සතිය කියන්නේ මොකද්ද කියලාවත් තේරුම් ගන්න. ඊට පස්සේ තමයි කල් ගිහිල්ලා මේ සඳහා පූර්ණ කාලෙම පැවිදි වෙන්න ඕනයි කියන දේ ගත කෙරුවේ. ඉතින් එහෙම කරගෙන යනකොට හම්බෙච්ච හැම ගුරුවරයෙක් තුළම මම කතා කරලා ඇහුවා කොතනදීද මේ අනාත්මය තේරෙන්නේ කියලා. එහෙම තේරෙන තැනක් ඔය මේ සතිපට්ඨාන සූත්‍රේ නෑ. මොනම තැනකවත් නෑ. මේ කරගෙන යන්නේ ඉන්නවා තියෙනවා කියන එක බොරු කරමින්. ඉන්නවනම් හම්බ වෙන්න ඕනේ. ඉතින් එහෙම නෙවෙයි හුඟ දෙනෙක් හිතන්නේ මේ ආත්මයක් කියන එකක් ඇති මේ අතින් අල්ලන්න පුළුවන් වගේ මුතු බෙල්ලෙක් ඇතුලේ තියෙන මුතු ඇටයක් වගේ එකක්. ඒක නැති වෙනවත් පෙනෙයි කියලා. නෑ මේක කොන්සෙප්චුවල් දෙකක්. එහෙම නැත්නම් හිතින් හිතාගත දෙයක්. ඉතින් ඒක නිසා අනාත්මය කියන එක නාස්තික ධර්මයක් විදිහට බාර අරගෙන Hindu ආගමේ කර්මේශා කර්ම වල පිළිගන්නවා ආත්මිකුත් පිළිගන්නවා. බුද්ධ ආගමේ කර්මේශා කර්ම වල පිළිගන්නවා ආත්මයක් නැහැ. ওই දෙක අතර වෙනස්කම් දිහා බලනකොට ඉන්දියාවේ ලංකාවේ ආගම් දෙක ළඟ ළඟ හිඳලා කොයි එකට වාසි වුණාද කොයි එකට අවාසි වුණාද කියන දන්නේ නැහැ. ඒ නිසා අපි ආයුධයක් වශයෙන් අතර ගත්තේ අපි අනාත්මයි කියන අදහස. Hindu ආගම කෙලින්ම කියන ආත්මයි කියන අදහස. ඉතින් මේ විදිහට අපි පටන් ගන්න ඉස්සෙල්ලම අනාත්මයි කියලා පටන් ගන්න එක අසාධාරණයි කියලා හිතන තරුණ තරුණියෝ ඉන්නවා. එහෙම පූර්ව නිගමනයක් කරගෙන බැලුවොත් එහෙම තමයි උඹට පේන්නේ කියලා. අනාත්මයි කියලා බැලුවොත් අනාත්මෙන් තමයි පේන්නේ. ආත්මයි කියලා බැලුවොත් ආත්මෙන් තමයි පේන්නේ.
ඉතින් ඒක බුදුජානනාංශයේ ඇතිකරන්න ඉඩ තියලා නැහැ. බුදුජානනාංශයේ කච්චායනගොත්ත ස්වාමීන් වහන්සේට මතක් කරලා කියනවා කච්චායනගොත්ත මේ ලෝකේ ඇත්තේ කියලා එක වාදයක් තියෙනවා. නැත්තේ කියලා එක වාදයක් තියෙනවා. ඇත්තේ කියන වාදය ඇති එක්කන නැත්තේ කියන එකත් එක්ක ගැටෙනවා. නැත්තේ කියන එක න ඇත්තේ කියන ගැටෙනවා. සරුවචනසෝය දෙක මැදින් ගියයි කියලා. ඒකල විස්තර වශයෙන් කියනවා යමක් ඇත්තේ කියලා බලන කෙනෙක් ඉන්නවා නම් එයාට හුස්ම ගෙවෙනකම් බලන්නකෝ. ගෙවුනට පස්සේ මොකක්වත් මේ ඉතුරු වෙන්නේ නැහැ නේ. ගෙවුනට පස්සේ මේ කපුරු පුච්චපු තැන වගේ මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඇත්තේ කියන එක ඔප්පු කරගන්න බැරි වෙනවා. මේ නැති වෙච්ච හුස්ම මේ ආයසරයක් මතුවෙනවා. ඉතින් එහෙනම් නැත්තම් නැති දෙයින් කොහොමද යක් ඇති වෙන්නේ? එයාට බැරි වෙනවා සිද්ධියක් ඉබේම මතුවෙනවා දකින්නකොට නැත්තේ කියන මතයක් ගන්න. ඒ නිසා ඇත්තේත් නැති මේ తত্ত্বය මේ අනාත්මවාදයට දාලා බැලුවොත් අපිට ආයුධයක් වශයෙන් මේ අනාත්ම ධර්මයක් තියෙනවද කියන එක අපි බාරගත යුතුද නැද්ද කියන එක සැක කරන තරුණ පිරිස ඉන්නවා. ඉතින් මේක තද බල විදියට තියලා තියෙනවා 1938 ඉඳලා 48 දක්වා පැවතිච්ච මේ නිදහස් අරගලයේ වෙලාවේදී ස්වාමීන් වහන්සේලා කීප නමක් කියලා තියෙනවා බුද්ධ ආගම ඒකාන්තයෙන්ම අනාත්මවාදී නෙවෙයි කියලා. බුදුන්සේ මේ කච්චායනගොත්ත සූත්‍රයේ කියන විදියට ඇත්තයි කියලා ගත්තත් වැරදි, ඇත්තයි කියලා ගත්තත් වැරදි. ඉතින් ඒ නිසා මෙවැනි සන්දර්භයක්, මෙවැනි අත්දැකීමක් සාක්ෂාත් කරන්න යම් කිසි කෙනෙක් කටයුතු කරගෙන යනකොට එයාට දාර්ශනික වශයෙන් හැප්පෙන්න වෙනවා, මූලධර්ම වශයෙන් හැප්පෙන්න වෙනවා, අත්දැකීම් වශයෙන් හැප්පෙන්න වෙනවා. මේක හරිනම් වැඩේ යනවා නම් භාවනා කරනකොට නිදිමත වෙනවා. භාවනා කරනකොට කම්මැලි වෙනවා. භාවනා කරනකොට එපා වෙනවා. දමල ගාලේ යන්න හිතෙනවා. ඉතින් ඒක හුඟ දෙනෙක් හිතන්නේ මේ භාවනාවේ කඩාවැටීමක්, සතිය කඩාවැටීමක්, සමාධිය කඩාවැටීමක් ඒක වෙන්න බෑ කියලා. භාවනා කියන්නේ විවිධීමක් නේ. නිින්දක් වෙන්න බෑ කියලා. මේ නිින්ද කියලා කියන්නේ මේ අපි මෙතෙක්කල් මට පාලනය කරනකොට මේක මගේ ආත්මය කියන දේවල් සේරම බොරු වෙන්න පටන් ගන්නවා. මේ හුස්මවත් මට පාලනය කරගන්න බෑ, කයවත් මට පාලනය කරගන්න බෑ, වචනවත් මට පාලනය කරගන්න බෑ. හැබැයි එහෙම උණයි කියලා මගේ මේ මූලික ලක්ෂණ වලට මුකුත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ විදිහට දිගින් දිගට භාවනා කරනකොට මෙතෙක් තමන් අදාහගත්ත මේක තමයි හොඳයි කියාගෙන ගිය මේ සියලුම කාරණා අභියෝගයට ලක් කරන්න පුළුවන් තරම් රැඩිකල් වාදී අදහසක් තුල තමයි මේ ත්‍රිලක්ෂණයේ තුන්වෙනි ලකුණ තියෙන්නේ. ඒ වගේම තමයි කාටවත් ගහපා පෙන්නන්නත් බෑ. ඒ වගේම තමයි Tamanට ඇති වෙන අත්දැකීම බොරු කරන්නත් බෑ. නිසා සරුවචනන්සේ සඳහන් කරනවා ඊටාම කුඩා ලදරුවෙක් තුල අනාත්මය තමයි තියෙන්නේ. නමුත් එයාට ඒක වැඩක් නෑ මොකද ඒකට ගහපා දෙන්න දන්නේ නෑ එයා. නමුත් ආත්මයේ ඇතුව රණ්ඩු කරලා රට රාජ්‍යල් දිනාගෙන නටාගෙන හිටපු කෙනෙක් භාවනාදී අනාත්මේ තේරුම් ගත්තා නම් එයාට තේරුම් කරලා වාද කරලා පෙන්නලා දෙන්න පුළුවන් මාත් ඔහොම තමයි හිටියේ මෙන්න මෙවැනි අත්දැකීම් නිසා මට දැන් එහෙම කියන්න බෑ. ඉතින් ඒ தත්ත්වය බුදුහාමුදුරුවෝ පවා පිළිගන්න. ඒ නිසා අපි මේ කතා කරන මාතෘකාව ටිකක් වාදපතේදී හරි අමාරුවට වැටෙන දෙයක්. හැබැයි එකකින් කියන්නේ අත්දකින්න බෑයි කියලා. එකකින් කියන්නේ එහෙම අත්දක්පුවයි නෑයි කියලා. අඩු ගානේ ආංශික වශයෙන් අත්දක්පුවයි ඉන්නවා. ඒ යුගයේ තමයි බුද්ධ ජයන්ති පස්සේ ඇති වුණේ. අවුරුදු 50ක් ඇතුළත 56 ඉඳලා අවුරුදු 50ක් ඇතුළත බුද්ධ ආගමේ විපස්සනා ලෝකේ සෑහෙන වෙනසක් ඇති වුණා. අපි ඒ රැල්ලට අහුවෙච්ච මිනිස්සු. ඒක නිසා උත්සාහ කරන්න කියලා කියන්න පුළුවන්. හැබැයි මේකයි ක්‍රමේ අහවලා එක්කම ඵලයන් මේකම කරපන් කියලා කියන්න බෑ. ඉතින් දිගට මේ දේ කරමින් තම තමන්ගේ අදහස්නුත් අනිත් අයත් එක්ක ගලපගනිමින් අපි ඉදිරියට යන් මේකට කියනවා ශාසනය කරනවායි කියලා. මේකට කියනවා ශාසන සම්පත්තිය කියලා. ඉතින් ඒක සඳහායි මේ අපි මේ විපස්සනා පරිකතා යොමු කරවන්න හදන්නේ. එතෙයිට අනුග්‍රහිත සූත්‍ර දේශනා ඉදිරිපත් කරන්න හදන්නේ. සියලු දිනාට මේ විපස්සනා කර්මාන්තය ඒ වගේ අමිහිරි අප්‍රසාද ජනක දෙයක් වෙනුවට මිහිරියාවෙන් කරන්න රැඩිකල් වාදීව කරන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ දවසේ වැඩසටහනේ දේශනා වාරයේ સમાප්තිය සඳහන් කරනවා. අපි ඉදිරිය බලනවා. ඒ සඳහා
ප්‍රශ්න විචාරාත්මක ගෙඩි සාකච්ඡාවකට යෑම සඳහා. බොහොම පින් ස්වාමීන් වහන්සේ. ඒ ගැඹුරු ධර්මදේශනා ආත්මේ අනාත්මය පිළිබඳව සංඥා විපල්ලාසය පිළිබඳව කළ ධර්මදේශනාව. සුපුරු පරිදි අදත් අපිට වැඩසටහන් ලැබෙනවා කමඨහන් වාර්තා කීපයක්. කාල වේලාවේ හැටියට අපි දෙකක් පමණක් තෝරාගත්තා. උපදේශපත ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරන්න. පළවෙනි ප්‍රශ්නේ මේකයි. සක්මන් භාවනාව. කලක සිට භාවනා කරන යෝගාවචරයෙක් මේ. ලනුපැදුර කෙළවර සිටගෙන ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් ශරීරය ස්කෑන් කළෙමි. දැනුනේ ෂණයක් පාසා නිරුද්ධ වන ධාතු ස්වභාවයක් පමණි. මේ දැනගත්තේ නාමධර්ම මාර්ගයෙන් බවත් ඇත්තේ ෂණයක් පාසා හටගෙන නිරුද්ධ වන නාමරූප ධර්මතාවයන් පමණක්ම බවත් සිතුවිලි පහළ විය. විශේෂයෙන් කිසිවක් අරමුණු නොකොට සක්මන් කළෙමි. පතුලට දැනෙන ස්පර්ශය නිරායාසයෙන් සතියට හසු විය. සිත බොහෝ දුරට විවේකීව සිතුවිලි වලින් හිස්ව පැවතුණි. ලනුපැදුරේ අනෙක් කෙළවර සිට ආපසු එන විට ලනුපැදුර ඉදිරියෙන් වූ ෂෝකේස් එකේ වීදුරුව තුලින් පියනගන දෙපාවල ප්‍රතිබිම්බය නෙතට හසු විය. පතුලට දැනෙන දැනීම, ඇසට පෙනෙන පෙනීම, ඒ ආයතන ඔස්සේ ලැබෙන හුදකලා ස්පර්ශයන් වුවද මායාකාරී විඥානය පෙනෙන දේයි දැනෙන්නේ, දැනෙන දේයි පෙනෙන්නේ වශයෙන් කෙතරම් ක්ෂණිකව හා සූක්ෂම ලෙස මේ ආයතනයන් එක්කරමින් කතන්දර හදනවාද යන්න සිතට තදින් දැනුනි. පුංචි ප්‍රීතියක් සිතේ මතුවිය. නැවත ඔහේ සක්මන් කළෙමි. සක්මන් කාලේ පැයයි. පර්යංක භාවනාව. කුඩා පුටුවක හිඳගෙන සිත වෙත සතිය යෙදුවෙමි. සිත බොහෝ දුරට සිතුවිලි වලින් තොරව පැවතුණි. හුස්ම සියුම්ම දැනුනි. පැයක පමණ වූ පර්යංක කාලය තුල කිහිපවරක් ශරීරයේ ඇලවී යන විට සෙමෙන් කෙලින් කරගත්තා මතකය. වරින් වර සියුම් හුස්ම දැනුන බවද මතකය. ඒ හැර ඉතිරි කාලය පිළිබඳව කෙලෙස ගත වූ ආදයි මතක නැත. ඉදිරියට යාමට ධර්ම ගෞරවයෙන් උපදෙස් පදවි. මේකේ සඳහන් කර තියෙනවා සක්මන් භාවනා කරනකොට මේ ධාතු මනසිකාරයක් මතුවෙනයි කියලා ඔය අනාත්ම භාවනා තේරුම් අරගැනීමේදී හොඳ සම්දිස්ථානයක් තමයි ධාතු මනසිකාරය. මොකද මේ සිව්පස්සේ පාවිච්චි කරනකොට අපි සඳහන් කරනවා අපි නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ ධාතු මත්තකෝ කියලා. මේකේ තියෙන ආත්මයක් සංඥාවක් ජීවියෙක් නෑ ධාතුන් ටිකක් විතරයි කියලා. ඉතින් ඒක හොඳ ඇතුළත බාහිර කියන දෙක අතර 아무තු සම්බන්ධයක් පෙන්නනවා. එතකොට ධාතු මාත්‍ර වශයෙන් දෙයක් දිහා දකින්නකොට ඒකේ සීමාවක් නැතිකම තමයි ඒක දෙන සුවිශේෂී ලක්ෂණය. ධාතු බණසිකාරයට ගියාම මේ මගේ ධාතු මේ උඹේ ධාතු මේ මම නොවේ කියලා සීමාව නැහැ. ඉතින් ඒක හරීම අර ආත්ම සංඥාවේ ඉන්නේ කරණ තද්ද බල අභියෝගයක් බාටපත් වෙනවා. මොකද අපේ ඔක්කොම චින්තනයේ තියෙන සීමාවක් යටතේ. ඒ චින්තනය ඒ සීමාවෙන් එහාට ගියාම මම නෙවෙයි. ඒකෙන් ඇතුළටම මම. ඒ ධාතු මනසිකාරයේ සහ අනාත්මයේ තේරුම් ගැනීමේ වැදගත්ම දේ තමයි මේවා හිතින් හදාගත්ත සීමා මිස ධාතුන් අතර එහෙම සීමාවල් නැහැ. ඒක ක්වොන්ටම් ෆිසික්ස් වල නන් ලෝකල් කියන වචනේ සඳහන් කරලා තියෙනවා. ඒක කිසිම තැනක ලෝකලයිස් වෙන්නේ නැහැ. අපි දන්න දැනුම හැම වෙලාවෙම කොතනක හරි ප්‍රතිෂ්ඨාවක් පිටලා කොතනක හරි ලකුණක් තියාන තමයි කරගෙන යන්නේ. නමුත් අර අනාත්ම සංඥාවට නැත්තම් ඒ ධාතු මනසිකාරට යනකොට ඒ තියෙන නන් ලෝකල් ගතිය එහෙම නැත්තම් ස්ථානගත වෙන්නේ නැති ගතිය තේරෙනවා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ විස්තර කරලා පෙන්නනවා ධ්‍රුවයක් නැහැ කියලා. ලෝකේ කැරකෙනා වගේ වෙනකොට කැරකෙන්නේ නැති ලක්ෂයනේ උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවයයි. නිරක්ෂ වේගී කරකැවෙනවා. මේ ධාතුන් ගත්තොත් අද්දෝ අත්තානෝ කියලා පෙනේ. එහෙම හෙල්ලෙන්නේ නැති ලක්ෂණයක් මේකේ බලන්න බෑ. දැන් ආත්මය කියන්නේ මේ ඔක්කොම අතර තුල අන්න එහෙම පිවටල් පොයින්ට් එකක් හෙල්ලෙන්නේ නැති ලක්ෂණයක් තියෙනවා කියලා හිතාන තමයි මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ධාතු මනසිකාරයේ හරි හොඳ තානාපතිවරයෙක් මධ්‍යස්ථකාරකයෙක් ඒක දිගේ යනකොට හරි අමාරුයි යෝගාවචරයට මේ කම්මැලිකම පහළ නොවි එපා වීම පහළ නොවි ඉදිරියට යන්න. ධාතු ලක්ෂණේ පහළ වීම හොඳ එකක්. ඒ තියෙද්දි මේකම පවත්වාගෙන ඉදිරියට යනවනම් එයා අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ ගෙවම් කරලා අනාත්මතාවයට හැරෙන පොඩි වැදගත් සංඥාවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක දිගට පවත්වාගෙන යන්න ඒක ඇත්තටම වාඩි වෙලා ඉන්නවට වැඩිය ටිකක් විස්තරව සක්මනේදී පේනවා. ඊටත් වැඩිය පේනවා එදිනදා වැඩ කරනකොට.
ඒ හැම එකකදීම මේ රූකඩයක් නටන්නා වාගේ මේ කටයුතු ටිකක් වෙනවා මිසක්කා මගේ ආත්මය කියලා දෙයක් නෑ. උදේ ඉඳලා හැන්ද වෙනකම් වෙන කිසිම දෙයක් මගේ න්‍යාය පත්‍රයට නෙමෙයි සිද්ධ වෙන්නේ. කිසිම කෙනෙකුට න්‍යාය පත්‍රයක් නෑ. ඔක්කොමලා න්‍යාය පත්‍ර හදනවා කවදාකවත් සාර්ථක වෙන්නේ නෑ. ඉතින් අන්න එක පිළිගන්න සුළු ගතිය හරි අවශ්‍යයි මේ අනාත්ම සංඥාව ඇති කරගන්න. ඉතින් මේක හොඳ නිදර්ශනයක් මතුවලා තියෙනවා. මේ විදිහටම දිගට කරගෙන යන්න. එතකොට පරියංකේදී ඒ වෙනුවට හම්බ වෙන්නේ උච්චතර අත්දැකීමක් වශයෙන් මේ බලාගෙන හිටපු අරමුණ නැත්නම් මේ ද්‍රව්‍ය අද්‍රව්‍යයක් වෙන එක. ඊට පස්සේ අද්‍රව්‍යයෙන් ආය ද්‍රව්‍යම වෙනවා. ඒක ලොකු සංසි ලියලා තියෙනවා සමථ විදර්ශනා භාවනා පොතේ අන්තිම පරිච්ඡේදයේ නිෂ්කාශනය කියන පරිච්ඡේදයේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යමය සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යමය. මේක গুপ্ত දෙයක් විදිහට මිනිස්සු දකින්නේ. නැත් අනාත්ම සංඥාදිගේ යනකොට මේවා හොඳ මග සලකුණු මෙව්වට පයින් ගහන්න නැතුව නොසලකා හරින්න නැතුව මේ පිළිබඳ අවදියෙන් අවබෝධයෙන් ඉස්සරහට යන්න කියලා අපි පුදුම මතක් කරමු. දෙවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් භාවනාව භාගයක් විනාඩි 45ක් පමණ කාලයකදී වඩන්නෙමි. සිත පිටතට යන්නට නොදී එක පැත්තක සිට අනිත් පැත්තට සක්මනේ යෙදමින් මා යටිපතුලට දැනෙන සියුම් වේදනා අත්දැකීමි. වැලිකට අසුවන සැටි, සීතල ගති, උණුසුම් ගති ආදී සියල්ල දෙස බලමින් මාහට විනාඩි 10ක් පමණ සුවසේ සිටිය හැකිය. මෙසේ සුවසේ සක්මනේ යෙදීමෙන් අනතුරුව පර්යංක භාවනාව වඩන්නේ. පර්යංක භාවනාව. මම අවුරුදු 7-8 කාලයක සිට ආනාපාන සති භාවනාව පුරුදු කරන එක්මි. ඔබ වහන්සේලාගේ දේශනාවන් අනුව මම දැන් ඉන්නේ මේ මොහොතේ යන්න හොඳින් වැටහෙයි. බොහෝ විට හුස්ම වාර 3ක් 4ක් 5ක් අතර දුරදී පිටතින් නැතිවන ආනාපාන සතියෙන් ඉවත් වී නිරන්තර හුස්ම ගැනීමක් කයේ ගැඹුරුම තැනින් එනම් හෘදය වස්තුව ඇතුලේ මතුවේ. එය ඔරලෝසු බට්ටෙක් ලෙසින් මා දකිමි. නිරන්තර ඇතිවීමක් හා නිරන්තර නැතිවීමක් වේ. නමුත් මේ ළඟක සිට නිරන්තර ඇතිවීම හා නිරන්තර නැතිවීම අවසානයේදී ක්ෂණ 3-4ක් ගොස් කිසිවක් නැති හිස්වීමක් නිශ්චල තත්වයක් ඇති බව වැටහෙයි. මේ කිසිවක් නැති හිස් නිරෝධ අවස්ථාවකි. මේ අවස්ථාව මා අත්විඳින්නේ භාවනාව ඊටාම සුවසේ අත්විඳිමින් සිටින විටදීය. එසේම හැමදාමත් නොව ඊටාම නිහඬව සුවසේ භාවනා කරන විටදීය. මා නිවැරදි ආකාරයෙන් භාවනාවේ යෙදෙන්නේද? වැරදියට නම් ඒවා නිදොස් කිරීමට ඔබ වහන්සේගේ දෙපා නැමෙද උපදෙස් පතමි. ඔය ඇත්තටම හොඳට සාර්ථකව සක්මන වුණත් විනාඩි 10 නම් මදි කියලා කියන්නේ. අපිට ඒ තරම්ම කාර්ය බහුල නම් සාමාන්‍යයෙන් মালටි ටාස්කින් කරන කෙනෙක් කියන්නේ සක්මන් භාවනා කියන්නේ කාලේ නාස්ති කිරීමක් කියලා. ඒගොල්ලන්ට භාවනා කියන්නේ ඉඳගෙන ඉන්න එක විතරයි. නැත්නම් ඉඳගෙන ඉන්න භාවනාවට අවශ්‍ය වෙන ශක්තිය අවශ්‍ය කරන්නා වූ ඉන්ධනය එහෙම නැත්නම් කර්මණීය භාවය ලැබෙන්නේ සක්මන් භාවනාවේ. ඒ නිසා සක්මන් භාවනාවේ කාලය වැඩි කරන්න කියන එක සරල දාල කාටත් පොදු උපදේශයක් විදිහට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි භාවනා කරන යනකොට වරින් වර අපි වැටෙනවා මේ ඝර්ෂණයක් නැති බාධාවක් නැති සීමාවක් නැති ඒ පහසු තැනකට. ඉතින් තැන පිළිබඳව ඒක හොඳයි අරමුණ පේනවට වැඩිය හැප්පෙනවට වැඩිය කියලා අරමුණ හොඳ නැහැ මේ විවිධ ස්ථානයේ හොඳයි කියලා කියනවනේ යා රූප ලෝකයට අකමැති අරූප ලෝකයට කැමති කෙනෙක් බාටපත් වෙනවා. තව සමහර වෙලෙන් ගියාම බය වෙලා මම තනි වුණා මට තනිකන් දෝෂ ආවා කියලා ඒකට බය වෙලා ආයෙ හුස්මට එනවා. එහෙම කෙනා අරූපයට කැමති නෑ රූපයට කැමති. ඉතින් මෙන්න මේ ලකුණ අපේ තුල ගැබ් වෙලා තියෙන ලකුණක්. ඒක දැක ගන්න නම් මේ ඇතිවෙච්ච தત્ත්වය පිළිබඳව අපේ තියෙන රුචි අරුචිකම් මතුවෙන්න ඕන. මේ රචනෙ ලියලා තියෙන ඒක මතු කරන්න නෙවෙයි. හැබැයි රචනෙ තුලින් ඉබේ මේක මතුවෙනවා. ඉතින් ඒක නිසා රූපේ හොඳ නැහැ අරූපේ හොඳයි අරූපේ හොඳ නැහැ රූපේ හොඳයි කියන එක මේ කාමයක්ම තමයි. තෘෂ්ණාවක්ම තමයි. හැබැයි මෙතන මොකක්වත් නැති මේ භාවනා උත්කෘෂ්ඨ අවස්ථාවක්. ඉතින් ඒක නිසා එතෙන්ද ගියත් මේ කෙලෙස් ඇදීගෙන යන ගතිය එතෙන්ද යනකම් ඒක නැති කරන්න මේ මනාපමනාප දෙක පිළිබඳව අවදි භාවයක් එළඹ සිටීමක් සූදානම් ශරීරයක් තියෙන්න ඕන. ඉතින් එවැනි මනාපමනාප දෙක නැති උපදේශයක් ආදර්ශයක් ගන්නකොට ආගමක් තියෙන්න පුළුවන් කියලා ප්‍රශ්න තමයි තියෙන්නේ. ආගම තියෙන අනිවාර්යයෙන්ම මනාපමනාප තියෙන්න ඕන.
ආගමක් පවතින රුචි අරුචිකම් තියෙනවා. ඉතින් මේ ආගමක් දිගේ අනේකනා ධර්මයේ පැත්තට හැරිලා මේ උපය උපාදානා චේතසා අදිඨානාපි නිවේසානුසයාතේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයම් උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා නෙවෙයි. ඒකට කියන්නේ රමණේ කරන්නේ නැතිකම. ඉතින් අන්තිමට අපි රමණේ කරන්නේ මනාපමනාප දෙකට තමයි. ඒක තියෙනවා අරූප ලෝකෙත්. අන්න ඒක පිළිබඳව අවදියෙන් කටයුතු කරන්න. එතකොට තමයි තේරෙයි තාම අර පක්ෂග්‍රාහීත්වය තියෙනවා. තාමත් අර මේකට මනාව මේකට අමනාප ගතියක බරපතල අකුසලයක් නෙවෙයි. නමුත් මේක පිළිබඳව අවදි වුණොත් තේරෙවි කාම ලෝකෙ කොච්චර අහුවෙලා තියෙනවද කියලා. රූප ලෝකෙ අපි කොච්චර අහුවෙලා තියෙනවද කියලා මේ අරූප ලෝකේ දක්වාම ගියත් මේක තාම ඇදි යනවා. අන්න ඒකට අවදියෙන් යුක්තව භාවනා කරන්න කියලා කියන්න කෙනෙක් කොතන ඉන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒම අහලයි මේ මෙහෙවීම කරන්න කෙනෙක් කොතන ඉන්නවද කියලා. මේකට උත්තරයක් දෙනවා චුල්ල වේදල්ල සූත්‍රය. කරගෙන යනකොට ඔක අනායාසයෙන්ම සිද්ධ වෙන්න පටන් ගන්නවා. කරනවත් නෙවෙයි, මනිනවත් නෙවෙයි, අගයන් ආඩම්බරයෙන් දෙනවත් නෙවෙයි. ඕක දිහා දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට මේ අත්දැකීමට මම කියා ගන්න බෑ. මගේ කියා ගන්න බෑ. ඉතින් එහෙම මමේ කියා ගන්න බැරි, මගේ කියා ගන්න බැරි අත්දැකීමක් තියෙනවා නම් ඒක පුද්ගලාභිරෝපණයෙන් තොරව පවතින්න පුළුවන්ද කියන එක තමයි බරපතල ප්‍රශ්නේ. අත්දැකීමක් තියෙනවා නම් අත්දකින්නෙක් නැතුව අත්දකින්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක ටිකක් විවෘතව තියලා එහෙම නැත්නම් ඒක පිළිබඳ මේකයි කියලා ඍජු උත්තරයක් නොදී ඒ භාවනා කරන එකනට මේක දැක් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ ධර්ම සාකච්ඡාවේදී ධර්ම දේශනාවේදී සඳහන් කළා ආත්ම සහ අනාත්ම කාරණේ පිළිබඳව ගැඹුරු ධර්ම දේශනාවක්. අපිට පැහැදිලි කරන්න පුළුවන් ද එදිනෙදා කටයුතු වලදී මේ අනත්ත් සංඥා වඩන ආකාරය පිළිබඳව කොහොමද ඒක කරන්නේ ප්‍රායෝගිකව? ඇත්තටම ප්‍රශ්නේ සංස්කරණය කරන්න ඕනේ. එදිනෙදා ජීවිතයේදී අනාත්ම සංඥාතිය, දුක්ඛ සංඥාසය, අනිච්ච සංඥාවත් වඩන්න බෑ. ඒකට තමයි අපි කාම ලෝකේ කියලා කියන්නේ. ඒක නිකන් ප්‍රශ්නේ සංස්කරණය කරන්න වෙනවා. අපිට මේක ප්‍රායෝගික කරන්න පුළුවන් භාවනාවට යොමු වෙච්ච ආධුනිකයෙකුට. ඇත්තට කාම ලෝකේ ප්‍රශ්න නැහැ කියලා අපි අපකල්පනය කරන්න පුළුවන්. කොහොමද මේ අනාත්ම සංඥාව භාවනාවට සම්බන්ධ කරන්නේ? ඒකටත් කියන්න තියෙන්නේ එයාට ආත්ම සංඥාවට එන්න ඉස්සෙල්ලා දුක්ඛ සංඥාවට එන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා අනිච්ච සංඥාවට එන්න ඕනේ. මේවා පිළිවෙලට පෙළ තුනක් ගහිලා තියෙන නිසා අවසාන කෙලවරෙන් මේක අල්ලන්න බෑ. අද සමහර ගුරුවරු ඒ වගේ කරන්න ගිහිල්ලා විශාල අවුලකටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේක යන්නේ යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තන් අනත්තං. ඉතින් අනත්තෙන් අල්ලන්න බෑ. මේක අනුපිළිවෙලින් යන නිසා අපි ඒ කෙනාට කියන හොඳට මේ භාවනා කරලා මේ බලහින්න අරමුණ විපර්යාස වෙන හැටි බලන්නකෝ. විනාශ වෙන හැටි බලන්නකෝ. ඊට පස්සේ පුළුවන් අපිට මෙහෙවන්න අනිත් පැත්තට යන්න. එහෙම නැතුව එහෙම ප්‍රශ්න ඇහුවට ප්‍රශ්නේ බාරගත්තොත් නිච්ච සංඥාවට වැටෙනවා. ආත්ම සංඥාවට වැටෙනවා. ප්‍රශ්න සංස්කරණය කරන එක තමයි කරන්න තියෙන වෙලාවට. බොහොම පින් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අද ධර්මදේශනාව සිදු කළේ මීත්‍රිගල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය සතිපාසල නිර්මාතෘ අතිපූජ්‍ය උඩීරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ. මීත්‍රිගල නිස්සාරණ වනය කියන්නේ වර්ෂ 1968 දී ආරම්භ වෙලා ඒ යුගයේදී විප්ලවකාරී ප්‍රකාශයක් වුණ මේ අත්භවයේදීම නිර්වාණය ලබා ගැනීම සඳහා මේ දේශනාවට මේ භාවනාවට සාකච්ඡා අනුග්‍රහිතයට එකතු වුණු පින්වත් ඔබ සියලු දෙනාට වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනාව මේ සවන් දීම ඉවහල් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.